හුඟක් කල් ඉඳලා මේ කතාව කියනවද නැද්ද කියලා මේ හිතා හිටපු එකක්. මොකද මේක සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ තවත් උගන්නන කෙනෙකුට කවුන්ටර් ඇටැක් එකක් මම මේ කරන්න කියලා. නෑ එහෙම නෙවෙයි. අවුරුදු 15ක වගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වෘත්තීය සහ ශාස්ත්‍රීය කියන්නේ ඇකඩමික් and ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් උත් එක්ක සහ තවත් මානව සම්පත් කළමනාකරණය සහ ඒ අංශෙත් වෘත්තීය සහ ශාස්ත්‍රීය ඇකඩමික් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් දෙකමත් එක්ක අවුරුදු 15ක 20කට එහා ටීචින් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන විෂන් දෙකටම අදාළව මේක මේ කවුන්ටර් ඇටැක් කියන්නේ ඉංග්‍රීසි උගන්නන අයට. එහෙම ගන්නත් එපා ප්ලීස්. මේක හැබැයි ප්‍රොෆෙෂනලි අර වෘත්තිකය විදිහට ඉන්න ගුරුවරුන්ට කොහොමවත් මේක අදාළ නැහැ. මේක සමහර අය මෙන්න මේ වගේ දේවල් කරන්නේ තමන්ගේ පේජ් එකේ සමහරකට views වැඩි කරගන්න ඒක කමක් නැහැ. මෙන්න මේකයි කතන්දරේ. මම ගොඩක් වෙලාවට Facebook එකේ නැත්නම් YouTube වල දකිනවා මෙන්න මෙහෙම දේවල්. අයියෝ ඔයත් මේක තාම මෙහෙමද කියන්නේ? ඉංග්‍රීසියෙන් මෙහෙමද කිව්වේ? මෙහෙම කිව්වොත් එහෙම අයියෝ ඕක ඔහොම නෙවෙයි කියන්නේ. ඔන්න ඔය වගේ අපි ගොත්තම ගොඩක් ලොකු මේ චුටි කෑලි අල්ලගෙන යන පෝස්ට්. ඉගෙන ගන්න දරුවන්ට සහ ආධුනික ඔබට if you are immature, if you are a new learner මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ universally accepted දේවල් ටිකක් තියෙනවා නම් ඒ තමයි මේ වචනයට අදාළ කරන වචනේ අකුරු ටික ඒත් එක්කම ඒ structure pattern එකේ තියෙන grammar ඔය ටික තමයි තියෙන්නේ universally errors වෙනවා නම් ඔය ටිකේ errors තමයි හදා ගන්න ඕනේ focus එක දෙන්න ඕනේ. ඊට අමතරව අපි දන්න American English වලින් ගත්තොත් එහෙම ස්පෙලිෂ් වෙනස් වෙන්න පුළුවන් British English වලට color වගේ වදී American වලදී CLOR use කරද්දී British එකේදී COLOUR පාවිච්චි වෙනවා. ඔන්න ඔය වගේ තැන් තියෙනවා. ඒ අරනකොට මෙන්න මේ අහවල් දෙයට මෙහෙම ඇහුවොත් එහෙම මෙන්න මෙහෙම නෙවෙයි කියන්න ඕනේ. සුද්ධ කියන්නේ මෙන්න මේ විදිහට අපි කියන්නේ මේ එහෙම එකක් නැහැ. So that is particular I want to tell you. English වලින් ගත්තොත් accent තියෙනවා. අපි ගත්තොත් dialect තියෙනවා. ගොඩක් ඒවා American, British, New Zealand, Australia මේ හැම එකදීම focus එක යන්න ඕනේ spellings and the pronunciation එකට අනිවාර්යෙන් මේක දෙන්න. ඊට අමතරව grammar part එකට. ඔන්න ඒ දේවල් ටිකේ තමයි universal recognitions තියෙන acceptance තියෙන. ඔය වගේ වැරද්දක් කරොත් ඒක වැරදි. ඒ හැරෙනකොට ඔයත් තාම මෙහෙමද කියන්නේ. ඒකේ grammar error එකක් නැත්තම් ඒක spoken වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක written වලට අදාළ කොටසක් වෙන්න පුළුවන්. whatever, right? the example ඕනේ නැහැ දෙන්න. ඕනේ තරම් YouTube එකේ බලන්න. ඔයත් තාම මෙහෙමද කියන්නේ. එහෙනම් අදින්ලා වෙනස් වෙන්න. So that is basically for views. කෙනෙකුට කියනවා මේකත් views වලට අදාළ එකක් කියලා. ඒක කැමති විදිහට ගන්න පුළුවන් ඔයාලට. but this is I just wanted to tell you. එහෙම ඔයා use කරන විදිහ වැරදි නම් එතන වැරද්දක් තියෙන්න ඕනේ basically හොල් pronunciation එකේ issue එකක් වෙන්න පුළුවන්. ඒක අපි හදාගමු. grammar issues තියෙනවා. ඒවා අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. spellings වල errors තියෙනවා. ඒවා හදා ගන්න ඕනේ. හැරෙනකොට universally මෙන්න මේක තමයි හරියට විදිහටම කියන්න ඕනේ විදිහ කියලා එකක් කියන්න බෑ. අපි ගත්තොත් ශ්‍රී ලංකාවට ආවෙනික වෙනම ඉංග්‍රීසි dialect එකක් pronunciation pattern එකක් තියෙනවා. ඒක ඕකේ මොකද අපි ඇමරිකන් කාරයෙක් වගේ එහෙම නැත්නම් සුද්දෙක් වගේ කතා කරන්න ඕන කියලා එකක් නැහැනේ. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක අවශ්‍ය නැහැ. This is basically for the communication, right? communicate කරන්න පුළුවන් ඔයාලට තව කෙනෙකුට ඔයාට හිතෙන දේ කියන්න පුළුවන් නම්, ලියන්න පුළුවන් නම්, එයා ලියලා තියෙන දේ තව කෙනෙක් කියන දේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් that is more than enough. එතනින් එහාට ඔයාලට academically English study කරන්න ඕන තව ඉස්සරහට යන්න පුළුවන්. but අර වගේ දේවල් වලට අහු වෙලා අනවශ්‍ය තරම් ඒව පස්සේ දුවන්න යන්න එපා කියන එක කියන්න ඕනේ. So that is something, this is not a counter attack anyway for anyone, right? No, I don't want to do that in search of views. I'm not going to do that. So this is just for the people who just like to learn English. වැරදි මතයක් අරගන්න පුළුවන්. ඔයාලා යන ප්‍රමාණය වැරදිද? එහෙම නැත්නම් යන විදිය වැරදිද කියලා එහෙම නැහැ. කොහෙන් හරි පටන් ගන්න. කොතනින් හරි පටන් ගන්න. දන්න නැති දේවල් දන්න එකෙන් අහගන්න, right? ඒකට හරිම පාත් එක මෙන්න මේකයි කියලා හිත ඉන්න එපා. වගේම vocabulary එක speaking, reading, writing මේ හැම skill එකක්ම හදාගෙන ටික ටික develop වෙන්න. ගුරුවරගේ යටතේ වුණත් එහෙම නැති වුණත්. so ක්‍රම දෙකටම පුළුවන්. අර යටතේ ඉගෙන ගන්න එකේ පොඩි support එකක් තියෙන පුළුවන්. මොකද ඔයාලට live ඔයාලට කතා කරලා ඔයාගේ issues sort out කරගන්න පුළුවන්. so good luck, continue learning.